මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද අපි දෛනික කටයුතු කළමනාකරණය කරගන්න Google Calendar එකයි Google Task කියන app එකයි use කරන්න කියලා. හරි ෆෝන් එකේ Google Calendar එක සහ Google Task app එක නැත්නම් අපිට Play Store එකෙන් download කරගන්න පුළුවන් Google Calendar. මෙන්න මේ විදිහේ icon එකක් එක තියෙන app එකක් Google Calendar එක අපිට download කරගන්න පුළුවන්. මම මේකේ download කරලා තියෙන නිසා නැවත වතාවක් download කරන්නේ. ඊට පස්සේ අපිට Google Task කියන app එක download කරගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ හරි ලකුණක් එක තියෙන app එකක් අපිට මේ app දෙක ෆෝන් එකේ නැත්තම් Android ෆෝන් එකේ මේක download කරගන්න වෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ app එක use කරලා අපේ day to day activities manage කරගන්නේ කියලා. ඊට පස්සේ අපිට පුළුවන් Google Calendar app එක open කරගන්න. ඊට පස්සේ අපිට මේ විදිහේ පෙන්නනවා. ඊට පස්සේ උදාහරණයක් විදිහට මට මාර්තු 1 මේ විදිහට කළමනාකරණය කරගන්න ඕන නම් time අපේ කරන දේවල් ටික මේකට add කරගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ timeline එකට task විදිහට එක add කරන්න. උදාහරණයක් විදිහට අපි උදේ 6ට වගේ නැගිටිනවා නම් අපිට පුළුවන් මෙන්න මෙතනට මේ විදිහට පොඩි ටච් එකක් දාන්න. ඊට පස්සේ අපිට එනවා මේ වගේ එකක්. එතෙන්දී අපිට පුළුවන් මෙතන ටයිටල් එකක් ඇඩ් කරන්න. ඊට පස්සේ මම මෙතන දාන get up. හරි. ඊට පස්සේ මෙතන අපිට තෝරන්න දෙනවා එක event එකක්ද task එකක්ද birthday එකක්ද කියලා. හරි. අපි නැගිටින වගේ දෙයක් දැන් උදේ 6ට නැගිට්ටා කිව්වොත් 6ට නැගිටිනවනේ. එතකොට ඒකට ටාස්ක් එකක් විදිහට තමයි ගන්න. ඉවෙන්ට් එකක් නම් අපිට ටයිම් ෆ්‍රේම් එකක් සෙට් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මීටින් එකක් 6 ඉඳලා 7 වෙනකම්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් අදාළ ටයිම් එක කීයද කියලා වෙනස් කරගන්න ඕන නම් දැන් මට මේක මෙතනින් පුළුවන් 6යි මේ විදිහට මම 6:15 වගේ තියන්නම්. හරි. එතකොට මෙතනින් අපිට ටයිම් එකක් මේ විදිහට සෙට් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට මේ විදිහට මේක සේව් කරගන්න පුළුවන්. දැන් ඔබට පේනවා ඇති මෙතන උදේ 6ට අපිට නැගිටින වෙලාව කියලා මේකේ ඇඩ් වෙලා තියෙනවා. අපි හිතමු 6:15. අපි හිතමු මේක අපිට හැමදාම මේ ටාස්ක් එක මේ විදිහට කරන්න ඕන නම් උදාහරණයක් විදිහට මාර්තු 2 මාර්තු 2ත් අපිට මාර්තු 3 මේ විදිහට මේක හැමදාම අපිට කරන දෙයක් නම් රෙගියුලරි අපිට මේක මෙතනින් දෙන්න පුළුවන්. මෙන්න මේ රිපීට් කියන එක දෙන්න පුළුවන්. රිපීට් එකකින් අපිට දෙන්න පුළුවන්. රිපීට් එකකින් අපිට දෙන්න පුළුවන් every day. එහෙම නැත්නම් එතන තියෙනවා අපිට කොහොමද දෙන්න පුළුවන් every week every month. හරි. එතකොට උදේ 6ට හැමදාම 6:15ට නැගිටිනවා නම් every day දෙන්න පුළුවන්. හරි. එතකොට බලන්න මේක මම සේව් කරා. දැන් අපිට මාර්තු 1 මාර්තු 2 මේ හැමදාටම මේක ඇඩ් වෙලා තියෙනවා. ඒකින්ද හරි ලේසි. හරි. ඊට පස්සේ මම ඒක නැවත තවක් එඩිට් කරගන්නම්. ඊට පස්සේ එඩිට් බටන් එක ක්ලික් කරලා මම everyday කියන එක දෙන්නේ නැතුව don't repeat කියලා දෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට මට ටාස්ක් එකක් ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි දාගත්ත තව ඇප් එකක් මේකට ටාස්ක් ඇප් එක. එතකොට ඔයාලට ටාස්ක් ඇප් එකට ගියාට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ දවසේ ඇක්ටිවිටීස් ටික මොනවද කරන්න කියලා. දැන් මෙතන get up කියලා තියෙනවා. එතකොට ඔයාලට නැගිට්ටට පස්සේ පුළුවන් මෙන්න මෙතන මෙන්න මේකේ mark complete කියලා දෙන්න. එතකොට අපිට ටාස්ක් එක complete විදිහට mark වෙනවා. හරි. එතකොට අපේ දවසේ තියෙන ටාස්ක් අපිට ඊමේල් යවන්න තියෙනවා. ඊට පස්සේ කෝල් ගන්න තියෙනවා. එතකොට ඒ වගේ ටාස්ක් ටික අපිට ඔක්කොම මෙන්න මේකට Google Calendar එකට අපිට ඇඩ් කරගත්තා නම් මේ ටාස්ක් කියන app එකෙන් ඒක කරාට පස්සේ රයිට් එකක් දාන්න පුළුවන්. හරි. ඒක ඔයාලට පේනවා ඇති මේ මෙතන ඒක
රයිට් එක දැම්මට පස්සේ මේ මෙතන රයිට් මාර්ක් එකක් එල්ල තියෙනවා. හරි. ඒත් එක්කම අපිට තවත් දේවල් තවත් මේ වගේ මේක දැන් මම දැම්මේ මාර්තු 1 වෙනිදාට ඉස්සරහ දවසට උනත් අපිට ප්ලෑන් කරලා දාන්න පුළුවන් මාර්තු 5 10 15 ඕනම දවසකට මේ වගේ අපිට Google Calendar එකට අපේ activities set කරලා තියෙන්න පුළුවන්. හරි. එතකොට අපිට අමතක වීමක් වෙන්නේ නැහැ. ඒත් එක්කම අපි බලමු කොහොමද මේ Google Calendar එකට time frame එකක් එක්ක එන එකක් add කරන්න කියලා. උදාහරණයක් විදිහට අපිට මීටින් එකක් තියෙන්න පුළුවන් උදේ 9 ඉඳලා 10 වෙනකම්. හරි. ඒ වගේ එකක් add කරනකොට මෙන්න මෙතන මම මේ විදිහට යනවා. ඊට පස්සේ ඒකට මම දාන්නේ event කියන එක තමයි තෝරන්නේ. හරි. ඊට පස්සේ මම මෙතන දාන්න event එක progress meeting. හරි. progress meeting කියන event එක දැම්මා. progress meeting. හරි. එතකොට අපිට සාමාන්‍යයෙන් මීටින් වගේ තියෙන දේවල් සම්බන්ධ කලින් ඉන්ෆෝම් එනවා. එතකොට අපිට අපි හිතමු මාර්තු 15 වගේ ඉස්සරහා තියෙන දවසක මීටින් එකක් වුණත් අපිට මේ Google Calendar එකට දාලා තියන්න පුළුවන්. එතකොට අපිට අර කොල කෑලි හොයලා නැත්නම් මේල් බලවල WhatsApp බලවල දඟලන දෙයක් නැහැ. හරි ලේසි කාලය ඉතුරු වෙනවා. හරි. ඊට පස්සේ මෙතන ඉවෙන්ට් එකක් විදිහට දැම්මේ. ඊට පස්සේ මම ඉවෙන්ට් එකට අදාළ කාලය මෙතනින් දෙනවා. මේ තියෙන්නේ අපිට ඉවෙන්ට් එක පටන් ගන්න වෙලාව මෙතෙන්ට එක දාලා තියෙන්නේ 9. ඊට පස්සේ මේක ඉවර වෙන්නේ 10ට. හරි. ඒ විදිහට මම මේක එතනින් සෙට් කරගන්නවා ඉවෙන්ට් එකක් විදිහට. හරි. ඊට පස්සේ මම මේක මේ විදිහට සේව් කරගත්තා. බලන්න මෙතන උදේ 6ට නැගිටිනවා. ඊට පස්සේ මෙතන 9 ඉඳලා 10 වෙනකන් progress meeting එක. හරි. එතකොට අපිට මේ විදිහට බොහොම ලේසියෙන් අපේ day to day activities management කරගන්න පුළුවන්. මොකද අපි ෆෝන් එක ගොඩක් වෙලාවට අපි ළඟ තියෙන දෙයක්. එතකොට අපිට ෆෝන් එකේ කැලෙන්ඩර් එක බැලුවොත් එහෙම අපිට මොනවද කරන්න තියෙන දේවල් ටික අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මම තවත් app එකක් ඔයාලට කියලා දුන්නා task app එක. එතකොට මේ task app එකකින් අපිට මේ වැඩේ කරාට පස්සේ මෙතනින් පොඩි ටික් එකක් දාන්න පුළුවන්. මේ විදිහට complete කරා කියලා. එතකොට අපිට පොඩි motivation එකකුත් වෙනවා. අපි වැඩ ටික කම්ප්ලීට් කරගෙන යනවා නේද කියලා. හරි. මම හිතන්නේ මේක වැදගත් වෙයි. හැබැයි අර අපි ඉවෙන්ට්ස් විදියට දාන ඒවා මේ ටාස්ක් ඇප් එකේ පෙන්වන්නේ නැහැ. ටාස්ක් විදියට දාන ඒවා විතරයි පෙන්වන්නේ. එතකොට අපිට ඉවෙන්ට්ස් ටික ඔක්කොම මෙතන බලා ගන්න පුළුවන් මේ විදියට ප්‍රෝග්‍රස් මීටින් එක කවද්ද තියෙන්නේ. ඒ විදියට අපිට අනාගතයේ තියෙන එකක් වුණත් මේකට දාගන්න පුළුවන් Google Calendar එකට. එතකොට මෙන්න මේ විදියට අපිට කලින් තිබ්බ මීටින්ස් ඒ ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. එතකොට මේක ඉතාම හොඳ දෙයක් අපේ ටයිම් මැනේජ්මන්ට් කරගන්න. හරි. ඔයාලත් මේක එනම් ෆෝන් එකට දාලා try කරලා බලන්න. මොනවා හරි මේ සම්බන්ධව ගැටලු තියෙනවා නම් වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න.